පාස්කුපාරේ මහමල කරු. අද යනවද මොකද? ස්තුතියි නැවත එන්න. යනවා. පාස්කුපාරේ මහමල යන්න කිව්වාම යන්න. නේ ડોක්ටර්. පාස්කුපාරේ මහමල කරු වහුනේ අද. දැන් මොකද කියන්නේ ඉතින් යනකොට යන්න දුක නැද්ද? අනේ. ස්තුතියි නැවත එන්න කියන්නේ. රස්සාවක් වෛද්‍යවරයෙක් ප්‍රයිවට් කරන්නත් පුළුවන්. රස්සාවක් හොයාගන්න පුළුවන් නේද? ආයි සිම්පල්. සිම්පල්. දැන් බඩු ඔක්කොම අරගෙනද යන්නේ කොහොමද? බඩු අරන් යන්නේ මේකටයි. අද ආවේ කොහෙන්ද? ડોක්ටර් ආයි ඉතින් මොනවද කරන්නේ? දැන් මෙතනින් ගිහලා දැන් රසාවකුත් නැහැනේ. මොකද කරන්නේ? අස්වැසුමගම් කෝටි පොති හිඟා ගන්නයි. අස්වැසුම ඉල්ලමු ඉවර. මේ ඔබතුමා මගෙන් ප්‍රශ්නාවක් අරගෙන අවත්තලා ඊට පස්සේ ඒකටත් මට වෙනේ පරීක්ෂා කරනවා. එහෙම තමයි මාධ්‍ය ඇවිල්ලා අහනවා. දැන් මාසයක් මම කැඳින්නේ නේ. මාධ්‍ය දඬ ගහලා දෙන්නේ. ඒකට මාධ්‍ය කරුවාද හැමතරම කොළඹ. ටක් ගාලා කැමරාව වල්ලනවා අහනවා මොන හරි. ඇහුව ගම වෙනේ පරීක්ෂා. ඔන්න ඔබයි රද්දෙන් තත්ති. හරි. පාස්කුපාරේ මහමල කරු. අද යනවද මොකද? ස්තුතියි නැවත එන්න. යනවා. පාස්කුපාරේ මහමල යන්න කිව්වාම යන්න. නේ ડોක්ටර්. පාස්කුපාරේ මහමල කරු වහුනේ අද. දැන් මොකද කියන්නේ ඉතින් යනකොට යන්න දුක නැද්ද? අනේ. නැවත එන්න කියන්නේ. රස්සාවක් වෛද්‍යවරයෙක් ප්‍රයිවට් කරන්නත් පුළුවන්. රස්සාවක් හොයාගන්න පුළුවන් නේද? ආයි සිම්පල්. සිම්පල්. දැන් බඩු ඔක්කොම අරගෙනද යන්නේ කොහොමද? බඩු අරන් යන්නේ මේකටයි. අද ආවේ කොහෙන්ද? ડોක්ටර් ආයි ඉතින් මොනවද කරන්නේ? දැන් මෙතනින් ගිහලා දැන් රසාවකුත් නැහැනේ. මොකද කරන්නේ? අස්වැසුමගම් කෝටි පොති හිඟා ගන්නයි. අස්වැසුම ඉල්ලමු ඉවර. මේ ඔබතුමා මගෙන් ප්‍රශ්නාවක් අරගෙන අවත්තලා ඊට පස්සේ ඒකටත් මට වෙනේ පරීක්ෂා කරනවා. එහෙම තමයි මාධ්‍ය ඇවිල්ලා අහනවා. දැන් මාසයක් මම කැඳින්නේ නේ. මාධ්‍ය දඬ ගහලා දෙන්නේ. ඒකට මාධ්‍ය කරුවාද හැමතරම කොළඹ. ටක් ගාලා කැමරාව වල්ලනවා අහනවා මොන හරි. ඇහුව ගම වෙනේ පරීක්ෂා. ඔන්න ඔබයි රද්දෙන් තත්ති. හරි.